කෙවින් දැන් හැම පැත්තකින්ම හිර වෙලා ඉන්නේ. කෙවින් කවදාවත් හිතුවේ නැහැ ජයනාත්ගේ කාර් එකේ වුණ ඇක්සිඩන්ට් එක මෙච්චර දුරදිග යයි කියලා. කෙවින් තමන්ගේ වටේ ඉන්න හැමෝටම බොරු කරා. තමන්ගේම තාත්තට, අම්මට, ඒ වගේම තමන් ආදරය කරන නිම්නාවිටත් බොරු කරා. කෙවින් දිගටම මංජිත වගේ රඟපෑවේ නිම්නාවිට තියෙන ආදරේ නිසා. නිම්නාවිත් මග බලාගෙන ඉන්නේ කෙවින් එයාගෙන් කැමැත්ත අහනකම්. කෙවින්ට හැමදාමත් මේ බොරුව කරන්න බැහැ. කෙවින්ට ඕන උනේ නිම්නාවිට ඇත්ත කියන්න. කෙවින් නිම්නාවිට ඇත්ත කියන්න කීප වතාවක්ම උත්සාහ කරත් මේක අසාර්ථක වුණා. ඉතින් නිම්නාවිට ඇත්ත කියන්න හිතාගෙන තමයි ට්‍රිප් එක ඕගනයිස් කළේ. කොහොම හරි කෙවින් නොහිතුව විදිහට ඒකත් අසාර්ථක වුණා. ඉතින් කෙවින් මේ වෙලාවේ ගොඩක් අසරණයි. පොඩි කාලේ ඉඳන්ම ගෙදරට කිසිම බොරුවක් නොකරපු නිම්නාවි ගෙදරට බොරු කිව්වේ කෙවින් නිසා. ජයනාත්ගේ හිතේ නිම්නාවි ගැන පොඩි කාලේ ඉඳන් තිබුණු විශ්වාසය එක මොහොතකින් නැති වෙලා ගියා. ඉතින් නිම්නාවි මේ හැමදේම කළේ කෙවින් වෙනුවෙන්. ඉස්සරහට නිම්නාවි දැනගත්තොත් කෙවින් Tamanට බොරු කළා කියලා මොනව වෙයිද? ඉතින් ඉස්සරහට කෙවින්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කෙවින් නිම්නාවි ආදර කතාවේ ලස්සන කොටස් කිහිපයක් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.